කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු නාම රාජපක්ෂන්ට ශක්තියක්. අවසානයේ අපේ මව්බිම මේ තියෙන විපතින් බේර ගන්න ශක්තියක් වෙයි. ශක්තියක් වෙයි. ජය වේවා. ශක්තියක් වෙන්න. අනිවාර්යෙන්ම. යන්න හදන්නේ ඇවිල්ලා ඉන්නේ. යවන්න හදන්නේ. ඒ යවන්න තමයි හදන්නේ. අපි අපේ සහෝදරයනේ අනිවාර්යෙන් අජිත් නාරගල. ඉතින් මම හිතන්නේ හදවත හොඳ වැඩ කරන්න පුළුවන් හරි දක්ෂයෙක්. අද මෙතන සිද්ධ වුණේ අපේ අජිත් නාරගල අපේ සහෝදරයාගේ ඔහු තමයි දක්ෂ තරුණ නායකයෙක්. ඔහු මේ කැස්බෑව ආසනය තුල අද ප්‍රධාන සංවිධායක දුරපත් වුණා. ඔහුගේ තියෙන පක්ෂ කාර්ය ලෝටස් හවුස් නේ. ලෝටස් හවුස් කියන පක්ෂ කාර්යද ඕපන් කරා. ඉතින් ඒකට කලාකරු දිලා ඉතින් අනුෂා මම රජිත ත විශාල ප්‍රමාණයක් ආවා. අජිත් අය කියන්නේ අපේ පක්ෂ වෙනුවෙන් ගොඩාක් වැඩ කරපු දක්ෂ තරුණ නායකයෙක්. ඉතින් නාමල් රාජපක්ෂ ඇමතුමා වෙනුවෙන් එතුමාගේ නායකත්වයේ ඊළඟ ජනාධිපති නායකත්වයේ වෙනුවෙන් ලොකු ශක්තියක් දැවන්ත මෙහෙයුමක් සූදානම් වන අවස්ථාවක් නේද? මේ වැඩ බැරි කට්ටියනේ වැඩ පුළුවන් කට්ටිය මමත් එක්ක ශ්‍රී ලංකා යූත් එක අවුරුදු 6 ඩිරෙක්ටර් බෝඩ් හිටියා. අධ්‍යක්ෂ නිරංජන රූපවාහිනියේ සභාපතිලා හිටියා ලොටරි බෝඩ් එකේ. ඉතින් මේ වගේ උපාධිධාරීවරයෙක් උපාධිධාරීවරයෙක් උපාධිය තියෙන කෙනෙක් කියන්නේ මේ කල්ලි කැම්පස් එකේ ඒ වගේ අතට දක්ෂ උගත් මිනිස්සෙක් හදවත හොඳ කෙනෙක් මිනිස්සුන් හඳුනන කෙනෙක් මිනිස්සුගේ හදවත් හඳුනන කෙනෙක්. ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනේ වැඩ කරලා පෙන්නන්න. ඉතින් කැස්බෑ වාසනේ ඉන්න සිළු දෙනාට කියනවා අපිත් එක්ක එකතු වෙන්න. අජිත් ශක්තියක් වෙන්න. අජිත් තරහක් වෙන්න. උදයකෝ මැක කොතය ඩෝබි වගේ කතා කරන්නේ. ඔයලා ඉස්සරහා කාලයට එන්න හදන්නේ ඔයලා. යකෝ මූණේ බලාගන්න පූසා වගේ සතක් වගේ තියෙනවා. පූසා වගේ සතක් ලස්සනට තියෙනවා. ඒක මූණේ මොකක්ද? ඔයලාගේ ඉස්සරහා කාලයට ගොඩක් රටේ විනාශ කරේ දැන් ඔක්කොම අයිස්කාරයලා කොල්ලකාරයලා දැන් කොයිද ඔක්කොම අතුලට ඉන්නවා. ඉතින් යාලා ඉස්සරහා කාලයට අල්ලුවේ නැනේ. දැන් කාලයට අල්ලනවා හොඳ දඩම නීතිය දාගන්නවා. ඒ වගේ නීතිය දාගන්න ඕනේ. ඒක පොලිසියට හොඳට වැඩ කරනවා. ගවර්න්මන්ට් එක සපෝට් කරන්නේ නැතුව වැඩ කරනවා අනිවාර්යෙන්. ඒ වගේ තමයි අපේ රටේට හොඳට කරාගනවා යාලා එන්න හදන්න කියනවා. ඉතින් කෝටාපයලා මහින්දලා යුවන් විකාරේලා හොඳට කරානේ රටේ. කොයිද හොඳ මොලේ කට්ටි ડોක්ටර්ලා හොයිද? හොඳ ටීචර්ස්ලා හොයිද? හොඳ සයින්ස් කාරලා හොඳ මොලේ තියෙන කට්ටි කොයිද යකෝ? ඔක්කොම පිටරට. ඇයි ජීවිතේ කරගන්න බෑ රටේට? ඔයලා කාලා ඉවර කරලා යාලට පඩින්නේ. ඉතින් ඇයි එන්න ඕනේ ඔයලා? යාලා හොඳට ජීවිතේ කරන්න ඕන නම් යාලා එන්න ඕනේ. හොඳ ශක්තිය රටේ හදාගන්නේ මිනිසුලා කොයිද? ඔක්කොම එළියේ. මේ වගේ මෝඩයාගේ කෝතයාලාගේ කතාව ඔලා සපෝට් කරගන්න එපා. යාලාගේ මූණේලා යාලා ප්ලාස්ටික් සර්ජරි කරලා මේක බොරු කරලා මිනිසුන්ට ලස්සන වගේ පෙන්නලා මිනිසුවක රවට්ටනවා. ඔයාට මිනිසු රවට්ටනවද ඔයාලට? ඔයාගේ මූණේ එක බලලා ඔයාලට ලස්සනයි කියනවද? ලස්සන නෑ ඔයාලගේ මූණේ නැචරල් විදියක ඉන්න ඕනේ. නැචරල් විදියක ඔයාලා මුකුත් කලර් නැතුව ඉන්නවා නම් තමයි ඔයාලට මූණේ හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ හිතේ නරකයි. ඔයාලා බොඩි සේම් නම් ඔයාලා අපිරියයි නම් ඔයාලා හිතේ අපිරියයි. අපිට පෙන්නන්න බෑ. ඒ වගේ මිනිසුලා වගේ ගොඩාක් කලාකර ඉන්නවා. රංජන් රාමනායක ඒ වගේ ගොඩාක් මිනිසුලා ඉන්නවා. ඉතින් ඔයාලා කාටද සපෝට් නැතුව රටේ හදාගන්න මේ වගේ ආණ්ඩුවට ඉඩ දෙන්න. නැත්තම් අපේ රට විනාශ වෙනවා. හැමදාම අපේ පිට රට තමයි එළියට එන්න ඕනේ. රටේට ජීවිතේ කරන්න බෑ. අපිට රට නෑ. ඉතින් ඊට පස්සේ අපි වෙන රටේට රස්තා කරා එයාලට ටැක්ස් හදාගන්නවා. අපිට වැඩ කරන ලංකාවට ටැක්ස් හදනවා නම් අපේ රටේ කියලා අපි කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ගෝතයා කට්ටිය ඉන්නවා. ඉතින් අපි සපෝට් කරන්නේ නැතුව අපේ රටේට හදාගන්න ඕනේ අනිවාර්යෙන්. මේ වගේ කට්ටියක ඉඩ දෙන්න එපා අනිවාර්යෙන්. ඔයලා කියන මේ වගේ කට්ටියක මොකද කරනව කියලා කොමාන්ඩ් එක දාගන්න.
අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයාර් කරගන්න. නැත්නම් කන පලනවා.